මේ මම කියන්නේ කවුද කියන එක. දැන් මම කොහෙද ඉන්නේ? දැන් මම කවුද? පුළුවන් නම් මට හොයලා දෙන්න කියලා කිව්වේ ඒකයි. ආරණසේ ඔක කිව්ව දිගටම කියනවා. හොයලා දෙන්න පුළුවන් නම් ඒ තමන් ඔක්කොම දැන් ඒ ඔක්කොම තමන් කවුද එකයි කියලා නේද? හොයන පරීක්ෂණය තමයි මේ කියන්නේ. ආර්ය පරීක්ෂණය. මේකේ මම කියන්නේ ඔන්න ඕකටනේ. සිතුවිල්ලටනේ. දැන් මනෝවිඤ්ඤාණයනේ මේක හැදිලා තියෙන්නේ. මනෝවිඤ්ඤාණය කියන්නේ මොලේ ඇතුලේ කතාවක් නෙමෙයි. මේ සිස්ටම් එකකින්ම ඒ කියන්නේ මේකට තැනක් නැහැ. මේක කම්පනයක්. මේක ස්පාක්යක්. ශබ්ද වර්ණ එකතු වුණු පිච්චමලත් ස්පාක් එකක්. ශබ්ද වර්ණ එකතු වුණු අන්නාසිත් ස්පාක් එකක්. හැබැයි අන්නාසි පිච්චමල් කපුළු ටික එකට වෙලා හැදුණු මේ ලෝකයක් තියෙනවා කිය දැනෙන ඉත්ත සංඥාව. තියෙනවා කියන සංඥාව. ඒක තමයි සත්ව කියලා කියන්නේ. ඒකත් ස්පාක්යක් කම්පනයක්. හැබැයි ඊට පස්සේ ඒ තියෙන්නේ මටයි කියලා මමයි කියලා එකක් අල්ලගන්න එක. ඒ තමයි මම කියපු තැන. ඒසෝ හමසෙමසෝ අත්තා කියපු තැන. මගේ ආත්මය කියන හැදෙන හැටි දකින්න එක තමයි මේ ධර්මයේ තියෙන ගැඹීරම තැන. කවුද මම? කොහෙද මම ඉන්නේ? මේ ශරීරේ මමද? නෑ ශරීරය කියලාත් හිතනවා. මේ සිතුවිලි මමද? නෑ සිතුවිලිත් ඇත්ත නෙමෙයිනේ. එහෙනම් කවුද මම? අවසානයේ මම කියලා තියෙන්නේ ඔන්න ඔය සිතුවිල්ලකටයි කරන්ට් එකටයි. කරන්ට් එකට. ඒ කියන්නේ මම කියන්නේ ඇත්තටම බැලුවොත් ඒක කරන්ට් එකක්. ඒක කරන්ට් එකක් කියන වචනයක් දාන්න බෑ. නමුත් ඒක ස්පාක් එකක්. ඒ ස්පාක් එක තමයි මේ අපි කතා කරන්නේ මේ සසරට හේතු වෙන මේ භව සංඥාව කියලා ගන්නෙත් මේ ඊත සංඥාව තමයි. ඒතකොට ඒක කොයිතරම්ද පවර්ෆුල්. ඒ කියන්නේ මම කොයිතරම්ද බලවත්. ඒකනේ මේ මාන්නේ කියලා පෙන්වන්නේ. නන්දි ඇවිල්ලා එකතු වෙලා උපාදාන භව වෙලා පෙන්වන්නේ. ಜಾති කියලා පෙන්වන්නේ මේ කතාව හැදෙන්නේ. ඒ දැන් මට මැරෙන්න බෑ. ඒ කියන්නේ මගේ ඇහැට පේනව නැති වෙන්න බෑ. මගේ මට දැනෙන එකක්වත් දැන් නැති වෙන්න බෑ. දැන් ලෝකෙ මට නැති වෙන්න බෑ. අයි දැන් ලෝකෙ දැනෙනවනේ කරන්ට් එකක් නේ උපදින්නේ. මේ සෝලර් පවර් එකක් වගේ කරන්ට් එකක් මේ ඇති වෙලා තියෙනවා. මේ කරන්ට් එක පවර් එකක්. මේ පවර් එක දැන් නැති වෙන්න බෑ. ඒ නැති වෙන්න බෑ කියන එක තමයි අල්ලගන්න බලය. ඒක තමයි ඇත්තම කිව්වොත් මේ අවසානයේදී තියෙන්නේ මේ මැරෙන්න බෑ කියන එක. මැරෙන්න බෑ. ඇයි මම ඉපදිලා නේද කොහොමද ඉපදුනේ? ඉපදුනේ පව එකක්. ඒ පව එක දැන් නැති වෙනකොට පව එක කැමති නැහැ. හරියට නිකන් බඹර කැරකෙනකොට බඹර විසින් බලයක් අරගෙන බඹර කැරකෙනවා. හරි පුදුමයි. මේක සිතුවිලි බලයක්. මේක සිතුවිලි බලයක්. චිත්තාරෝපණ පව එක. ඒකට කියනවා මයින්ඩ් පවර් කියලා. දැන් කේන්තියක් ගියහම බලන්න බලේ ගැහුවොත් කොයිතරම් පවර්ෆුල්ද කියලා බලන්න. ගහගන්නකොට බලන්න ලොකු බරක් වුණත් කිලෝ ගණන් වල ඒවා උස්සලා පොලේ ගන්න පුළුවන් නේ. සරුකුඩුව මේ පව එක සරුකුඩුවට එන්නේ. මේ මයින්ඩ් පව එක එන්නේ. පේනවනේ. අපි ඉස්සර බැලුවා මේ සයන්ස් එක ඉගෙන ගන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. වැඩක් නැහැ. මේ සයන්ස් එක ඉගෙන ගත්තට පස්සේ තමන්වම නැති වෙලා යනවා. සයන්ස් එක පේන්න ගන්නවා. ඒ කියන්නේ විද්‍යාව පහළ වෙනවා. ඒතර ඇත්තට මෙතන කෙනෙක් ඉන්නවද? ඇත්තටම කෙනෙක් නැහැනේ. කවුද මම කියන්නේ? ශරීරෙද නෑ. කොහෙද මම ඉන්නේ? එහෙම මෙටීරියල් කොහෙවත් මමෙක් නෑ. මෙටීරියල් මමෙක් හොයලා දෙන්න පුළුවන්. මෙටීරියල් වලින් හැදුණු මම ඉන්නේ. මේක ඊටත් වැඩිය ආශ්චර්යමත් විද්‍යාවක් තියෙන. ඒ කියන්නේ දැන් අපි සිරස බලන්නේ කොහොමද? කොහොමද ටීවී පැනල් එක ෆිල්ම් එකක් බලන්නේ? කොහොමද අපි දෙරණ බලන්නේ? මේ වගේ මෙන්න මේ කම්පන මේ අවසානයේදී මේ සකස් වෙන කම්පනයේ තියෙනවනේ. දැන් මෙතන මේ සිස්ටම් එකෙන් මැවුණු කම්පනයක් තියෙනවනේ ෆිල්ම් එකක් වගේ. පුදුම හිතෙනවා මේ කතාව. දැන් කලින් කම්පනයක් දැන් කම්පනයක් විදිහට තමයි පොතත් එන්නේ. මේ සේරම හොඳට ගලපගත්තම තමයි මේ ඔක්කොම පේන්නේ. ඊට පස්සේ ඒ විදිහටම තමයි දැන් මේක කම්පන සමාන වීමක් තමයි හැමතැනම තියෙන්නේ. ආලෝකය කියන ගත්තා, ශබ්දය කියන ගත්තත්, පෙර කම්පන නව කම්පන විදිහට ආවත් දැන් සිතුවිලි ආවත් ඒ ඔක්කොම කම්පන තියෙන්නේ. සමාන වීමක්. ඒ විතරක් නෙමෙයි. මෙතන මේ මම කියන කම්පනේ පව එක පවට ඉපති වෙනවා. ඒක පුදුම හිතෙනවා. බලනකොට දැන් අපි හැමතිස්සෙම පෙන්නවා මේ දැන් මේ අර ටියුනින් පොක් උපමාව ගෙනහැල්ලා පෙන්නවා මේ කම්පනයට සමාන කම්පනයක් ඔය හරි තිබ්බොත් දෙක එක වෙනවා කියන්නේ. දැන් අපිට ඒ විදිහට තමයි මේ පොත කියන එකත් එන්නේ. කලින් පොතක් ආපු නිසානේ දැනුත් පොතක් එන්නේ. මොන්ඩිසෝරියේදී පොත කම්පණය වෙච්ච එක වෙනයිනේ. දැන් අදත් තේරෙනකොට පොත කම්පණය වෙනකොට දෙකම එකයිනේ. නේ?
එතකොට ඒකයි මේකයි අතර සමානතරය පෙන්වනවානේ. අයි නෑ මම ජීවත් වෙනවා වගේ දැනෙන්නෙත් මේ නිසානේ. අයි එදා ඉඳන් මම ඉන්නවා වගේනේ දැනෙන්නේ. එදා ඉඳන් මම ඉන්නවා. මට අතීතෙකුත් තියෙනවා අනාගතෙකුත් තියෙනවා වර්තමානෙකුත් තියෙනවා. මම ඉන්නවා. පුදුම පව එකක් මේක. හැබැයි වැඩි තියෙන්නේ අතීත අනාගතේ වර්තමාන විතරක් නෙමෙයි. අයි ඒ කම්පන මේ කම්පන වෙලා එතනින් නැවතුනේත් නෑ. පුදුම හිතෙනවා මේ ෆිල්ම් එකට සමාන ෆිල්ම් එක එක විදිහට සකස් වෙලා තියෙනවා. ඒ ෆිල්ම් මේවට ටෙලිපති වෙලා තව ෆිල්ම් එකක් හැදෙනවා. මේ විදිහට තමයි අපි ෆිල්ම් බලන්නේ. ඒ කියන්නේ අපිට මේ සිතුවිලි සකස් වෙනකොට මේ සිතුවිලි වලට සමාන පෙර සසර කතාවක් කියන්නේ වෙන්න මේ නිසායි. ඒ වේව්ස් මේ වේව්ස් එකට ටෙලිපති වෙලා ඒ එකක් වෙලා වෙන වේව් එකක් අපි බලන්න. පුදුම කතාවක්. මේකට දැන් එකතු වෙනවා අර වෙනස්ම මානයක්. දැන් අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ මේ ආලෝකයේ ශබ්දෙත් නෙමෙයි. මේ පුටු මේස ඇඳනුත් නෙමෙයි. දැනෙන්නේ මේ වෙනස් මානයක්. ඒක මතුවෙනවා. ඒක මතුවුණාට පස්සේ සසරක කතාවක් මතුවෙනවා. මේක ආශ්චර්යයක්. මේක දකින්න එකම මහා අභිඥා ඥානයක්. ඊට පස්සේ හුස්මට කියනකොට මොකද වෙන්නේ? අර පව එක තියනවානේ දැන් වේව් එක. අර මානියමක්කට අතිමානි කුක්කුරෝ කිව්වා. ඒක තමයි දර්ශකේ. ඒක තමයි ඔබේ කතාව. ඔක හැමතිස්සෙම වෙනස් වෙනවා. දැන් ධර්මයේ දැකලා ධර්මය අවබෝධ වෙනකොට වෙන්නේ අර වේග එක අඩු වෙන්න ගන්නවා. තීව්‍රතාවය අඩු වෙන්න ගන්නවා. ඝන සංඥා සුකුම වෙනවා කියන ස්වභාවය. එතකොට අර දැන් සිතුවිල්ලකට දැන් ඉත්ත කම්පනයේ බලයක් ආවනේ. අපි කියන්නේ මේ හැම කම්පනයකටම බලයක් තියෙනවා මේ එකතු වෙලා මේ බලය ඉන්නේ කියලා. මේක අරස පුදුම විදිහට පෙන්නනවා. ආශ්චර්යවත් විදිහට වෙන කාටවත් මේක හොල්ලන්නවත් බෑ. හොල්ලන්නවත් බෑ මේ ආරස පැහැදිලි කළ තියෙක බුදුන් වහන්සේගේ සූත්‍රානුසාරයෙන් අරගෙන මජ්ජේ සූත්‍රයේ සෑරම අරගෙන ආරස මේක දැන් ලස්සන්ට මෙන්න පෙන්නලා දෙනවා බලන්න කියලා. මිනිස්සෙන්ට. මේක මිනිස්සෙන්ට බලන්න බෑ. මේක අමුග වෙන්නේ අභිඥා ඥානෙට. මේක මහා අභිඥා යුගයකටයි වැටෙන්නේ. ඇත්තටම ආරණන්සේ කතාව ඇහුවොත් ආරණන්සේගේ මේ සත්‍ය මතුවෙන කතාවේ ස්ටෝරි එක හරියට ඇහුවොත් ආරණන්සේ මේ යුගයට අයිතිත් නැහැ. ඒ තරම් මේ ටෙලිපති වෙන ඒවා දැක්කට පස්සේ පේන්න ගත්තට පස්සේ ආරණන්සේ මේ යුගයේ කෙනෙක් නෙමෙයි. මේක හොඳටම පේනවා මේ කතාව දකින කෙනෙකුට පේ. අපි මේක වැඩි මතු කරන්නේ නැහැ. මිනිස්සුන්ට මේ අභිඥා ඥාන කියනවා තේරෙන්නේ නැති නිසා. හැබැයි අභිඥා ඥාන පහළ වෙනකොට කෙනාට ආරසේ පෙන්නනවා මග පෙන්නනවා ඒ අභිඥා සකස් වෙනවා. ඔබට මේ සියල්ලම ඔබට අත්දකින්න ලැබෙනවා. මේ සිස්ටම් එක කොහොමද වැඩ කරන්නේ කියලා සේරම අත්දකින්න ලැබෙනවා. එතකොට ඔය සියල්ලම ඔබට ප්‍රශ්න විසඳෙනවා. මේ කම්පනේ ඇත්තටම අකම්පිත වෙන එකයි නිවන කියලා කියන්නේ. දැන් මේක අපිට පේනවා. දැන් මෙහෙමයි වෙන්නේ කියලා ඔබ දැන් දකිනවා. ඔබ දැන් හැමෝටම දකින්න ලැබෙයි. ඕකේ අවසානයේදී ඇත්තටම මේ අකම්පිතය කියන එක අත්දකින්න ලැබෙනකොට එයාට මේ සේරම තියෙනවා කියලා ආපු සිතුවිල්ලටයි බලය ඇවිල්ලා තියෙන්නේ. ඒ සිතුවිල්ලට ආපු බලය අන්න මේක එහෙම දැන් නැති බවට එනකොට අනිත්‍ය සංඥා මත එනකොට නිත්‍ය සංඥා බිඳ වැටිලා අන්න එනවා අනිච්චානුපස්සී විරාගානුපස්සී කියන තැනට. ඒ කියන්නේ අර නන්දිය උද්දීපනේ එන්නේ නැහැ. එතකොට එනවා අර සහැල්ලුව සුඛය කියන එක. එතනයි එන්නේ අනිච්චානුපස්සී විරාගානුපස්සී කියන්නේ මේ නන්දිය එන්නේ නැති එකට. ඊට පස්සේ නිරෝධානුපස්සී කියන්නේ සුඛය මත වෙනවා. ඒ නිබ්බානම් පරමං සුඛං කිව්වේ ඒකයි. සුඛය මත වෙනවා කියන්නේ ওই සිතුවිලි වලට අයිති එකක් නෙමෙයි. ඒක වෙනස් කතාවක්. ওই සිතුවිලි වලින් තමයි ওই සැප දුක ඔක්කොම දෙන්නේ. ඒ ආයතන පිනවනේ වෙයි. නමුත් මේක එහෙම එකක් නෙමෙයි. මේ සුඛය කියන්නේ අර කම්පන වලින් දුන්නු උද්දීපනේ බිඳවලා අකම්පිතේ මත වෙනවා. අකම්පිතේ මත වෙනකොට ඇත්තම කිව්වොත් මේ සිතුවිලි වලට අයිති නැති ස්වභාවයකින් නිදහස් ස්වභාවයක් දැනෙනවා. ඒකටයි සුඛං කියලා කියන්නේ. ඒක දැනෙන්නේ බැලුවහම පුදුම හිතේ මේ කතාව සම්පූර්ණයෙන්ම පුංචි දරුවගේ ධම්ම ප්‍රභාසර තැනේ ඉඳන්ම
අර උද්දීපනයට හේතු තියෙනවා. ඒක බිඳ වැටෙනවා. අතරයි තියෙන්නේ. එහෙනම්